あれ猫があります。えありますじゃないね。猫がいます。はそうそう。はい、皆さん、こんにちは. අද අපි කවුරු හරි කෙනෙක් ඉන්නවා, එහෙම නැත්නම් මොන හරි දෙයක් තියෙනවා කියලා ජපන් භාෂාවෙන් කියන්නේ කොහොමද කියන එක ඉගෙන ගමු. はい、始めましょう. はい、එතකොට හිතෝ තෝ දෝබුත්සු නර, ඒ කියන්නේ මිනිස්සු සත්තු වගේ අය කොහේ හරි තැනක ඉන්නවා කියලා අපිට කියන්න ඕන වුණාම අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ඉමස් කියන දෝෂය එක. ඊට පස්සේ මිනිස්සු සහ සත්තු අරුණාම අනිත් දේවල්, ඒ කියන්නේ පණ නැති දේවල් කොහේ හරි තැනක තියෙනවා කියලා කියන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ අරිමස් කියන දෝෂය එක. හරි, අපි එනම් බලමු කොහොමද මේ ඉමස් සහ අරිමස් කියන දෝෂි පාවිච්චි කරලා වාක්‍ය හදන්නේ කියලා. はい、皆さん、ホワイトボードを見てください. කරුණාකර බෝඩ් එක දිහා බලන්න. එතකොට මම මෙතන වාක්‍ය තුනක් ලියලා තියෙනවා. පළවෙනි එක ලියලා තියෙන්නේ මිනිස්සෙක් ඉන්නවා කියන්න ලියන විදිහ. ඊළඟට පණ තියෙන සතෙක් ඉන්නවා කියලා ලියන්නේ කොහොමද කියන එක. අන්තිමටම ලියලා තියෙනවා පණ නැති අප්‍රාණවාචී නාම පදයක් තියෙනවා කියලා කියන්න අපි ලියන විදිහ. はい、1番. පළවෙනි එක ගත්තොත් ඒකේ තියෙනවා සෙන්සෙයි ගා ඉමස්. ඒ කියන්නේ සෙන්සෙ කෙනෙක් ඉන්නවා. ගුරුවරයෙක් ඉන්නවා. අපි දැන් ඉමස් කියන දෝෂයක දන්නවා ඉන්නවා කියන ඉමේක තියෙන්නේ. එතකොට සෙන්සෙ කියලා කියන්නේ ගුරුවරයා කියන එක. එහෙනම් මේ සෙන්සෙ සහ ඉමස් කියන දෝෂයක සහ මේෂයක අතරමැදට ගා නිපාතය දාලා තියෙනවා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ඉමස් එහෙම නැත්නම් අරිමස් කියන දෝෂයකත් එක්ක පාවිච්චි කරන්නේ එන මේ ගා නිපාතය. හරි. ඒ විතරක් නෙවෙයි, ගුරුවරයෙක් ඉන්නවා කියන එක විතරක් නෙවෙයි. අපිට මෙතනට ඕනම පුද්ගල නාමයක් දාලා ඒකේනා ඉන්නවා කියලා කියන්න පුළුවන්. ශ්‍රී ලංකා ජින්ගා ඉමස්, ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා. කොදුමුගා ඉමස්, ළමයෙක් ඉන්නවා. ඒ වගේ ඕනම පුද්ගල නාම පදයක් එහෙම නැත්නම් කෙනෙක්ගේ නමක් දාලා මෙතනට අපිට කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා කියන වාක්‍ය ජපන් භාෂාවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ඊළඟට දෙවෙනි වාක්‍ය ගැන කිව්වොත් දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ තොරිගා ඉමස්. මේ උඩ ලියලා තියෙන්නේ අපි පුද්ගලයෙක් ඉන්නවා කියන වාක්‍ය. එතකොට මෙතන ලියලා තියෙනවා සතෙක්. ඒ කියන්නේ කුරුල්ලෙක් ඉන්නවා කියන වාක්‍ය. දැන් එතකොට ඉමස් කියන ක්‍රියාපදය දාලා අපිට පුද්ගලයෙක් ඉන්නවා කියලා විතරක් නෙවෙයි සතෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ තොරිගා ඉමස්, කුරුල්ලෙක් ඉන්නවා. ඉනුගා ඉමස්, බල්ලෙක් ඉන්නවා. පණ තියෙන ඕනම පුද්ගලයෙක් එහෙම නැත්නම් සතෙක්ගේ නමක් දාලා අපිට ගා ඉමස් දැම්ම කියන්නේ ඒ කෙනා එහෙම නැත්නම් සත්වයා ඉන්නවා කියලා කියන තේරුම ගෙනල්ලා දෙනවා. හයි, සම්බ තුන්වෙනි වාක්‍ය. තුන්වෙනි වාක්‍යය තියෙනවා මෙන්න මෙහෙම ඉසුගා අරිමස් කියලා. ඉසුගා අරිමස් කියලා කියන්නේ පුටුවක් තියෙනවා කියන එක. දැන් අපි පළවෙනි වාක්‍යනේ දෙවෙනි වාක්‍යනේ කතා කරා කවුරු හරි කෙනෙක් එහෙම නැත්නම් කවුරු හරි සතෙක් ඉන්නවා කියන එක. දැන් අපි කතා කරන්න යන්නේ ඒ ටික ඇරුණාම. ඒ කියන්නේ පණ තියෙන දේවල් ඇරුණාම අනිත් දේවල් අප්‍රාණවාචී නාම පද පණ නැති දේවල් මේ දේවල් තියෙනවා කියලා කියන්නේ කොහොමද කියන එක. අපි සිංහලෙන් භාෂාවෙන් ගත්තත් පණ නැති දෙයක් ඉන්නවා කියලා කියන්නේ නෑ කවදාවත්. තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේ තමයි ජපන් භාෂාවෙනුත් ඉන්නවා කියන්න ඉමස් කියන දෝෂයක පාවිච්චි කරනවා වගේම තියෙනවා. ඒ කියන්නේ අප්‍රාණවාචී දෙයක් තියෙනවා කියලා කියන්නේ අපි අරිමස් කියන එක පාවිච්චි කරනවා. වෙනසක් වෙන්නේ අරිමස් කියන දෝෂයක විතරයි මේ ගානිපාතය ඒ විදිහටම තියෙනවා. මේෂයක ගානිපාතය අරිමස් විදිහට තමයි මේකේ සුකයි කතා එක පාවිච්චි වෙන්නේ. හයි. සොරනර අද පාඩමෙන් අපි සතෙක්, මිනිස්සෙක් සහ පණ නැති දෙයක් ඉන්නවා තියෙනවා කියලා කියන්නේ ඉගෙන ගත්තා. සතෙක් එහෙම නැත්නම් මිනිස්සෙක් ඉන්නවා කියලා කියද්දී ඉමස් කියන දෝෂික පාවිච්චි කරා. මොන හරි දෙයක් තියෙනවා කියලා කියද්දී අරිමස් කියන දෝෂික පාවිච්චි කරා. ඒ දෙකත් එක්ක ගානිපාතේ පාවිච්චි කරනවා කියලා ඉගෙන ගත්තා. එතකොට අපිට ඉස්සරහට අදාළ මේෂයක දාලා නාම පදයේ දාලා ගානිපාතය දාලා ඉන්නවා හෝ තියෙනවා කියන අර්ථයන් එක්ක ඉමස් හරි අරිමස් හරි පාවිච්චි කරන්න පුළුවන්. හයි මිනස
今日授業はどうですか? අද පාඩම කොහොමද? わかりましたか? තේරුණාද? 簡単でしょうね. ලේසි නේද? එහෙනම් මේ වගේ grammar parts ලේසියෙන් ඉගෙන ගන්න මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. よろしくお願いします. またね